කට්ටන් පොලිෂ් කරාම වාහනයකට මෙන්න මේ වගේ දේවලුත් වෙන්න පුළුවන්. දැනුවත් වෙන්න. ඕෂන් ඔයා කිව්වගේ අපි ඇත්තටම මුලින්ම බලමු කට්ටන් පොලිෂ්යක් කරනවා කියන්නේ මොකක්ද කියලා. කට්ටන් පොලිෂ්යක් කරනවා කියන බලාපොරොත්තු වෙන්නේ අපේ වාහනේ තියෙන ස්ක්‍රැචස්, එතකොට ඩස්ට් පාටිකල් මේ වගේ දේවල් කපලා අයින් කරලා ඉවරලා වාහනේට අලුත් පෙනුමක් අරන් දෙන එක. හැබැයි අපි අනවශ්‍ය විදිහට අපේ වාහනේ කට්ටන් පොලිෂ් කරොත් හිතන්න අපි සාමාන්‍ය මාකට් එකේ ගණන් අඩුවට තියෙන කම්පවුන්ඩ් එකක් භාවිතා කරලා ඉවරලා නම් අපි මේ කට්ටන් පොලිෂ් එක කරන්නේ ඒකෙන් පසු කාලීනව වාහනේ තියෙන ක්ලියර් එකට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කට්ටන් පොලිෂ් එක අනවශ්‍ය විදිහට අපි කරොත් ඒ කියන්නේ කට්ටන් පොලිෂ් එකක් කරන ප්‍රොසෙස් එකක් තියෙනවා, මෙතඩ් එකක් තියෙනවා. ඒ ක්‍රමවේදයෙන් පිට ගිහිල්ලා අපි හිතුමනාපෙට නම් අපි කට්ටන් පොලිෂ් කරන්නේ සහ කට්ටන් පොලිෂ් කරන වාර ගාන වැඩි වුණොත් ඒක වාහනේ තියෙන ක්ලියර් එකට බලපෑමක් ඇති කරන්න පුළුවන්. ප්‍රධානම කාරණාව තමයි ක්ලියර් එකේ තියෙන UV ප්‍රොටෙක්ෂන් එක අඩු වෙන්න පුළුවන්. හේතුව කම්පවුන්ඩ් එකේදී ලැකර් එකේ ලේයර් තික්නස් එක අඩු වෙන නිසා ඒ හිරු රශ්මියෙන් ආරක්ෂා වෙන්න තියෙන එක සම්පූර්ණ නැති වෙන්න පුළුවන්. මට මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕන ඔයාලගේ වාහනේ කට්ටන් පොලිෂ් එකකට යම් ස්ථානයකට ගෙනියනවා නම් වර්ක්ෂොප් එකකට ගෙනියනවා නම් අනිවාර්යෙන් ඒ වර්ක්ෂොප් එකේ පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් ගැන ඔයාලට අවබෝධයක් තියෙන්න ඕන සහ ඒගොල්ලෝ කොහොමද ඒ ජොබ් එක හරියට කරන්න කියන දේ ගැන ඔයාලට අයිඩියා එකක් තියෙන්න ඕන. එහෙම වුණොත් ඔයාලගේ වාහනයට හොඳ ආරක්ෂාවක් කාලයක් යනකම් ලබා ගන්න පුළුවන් වෙනවා ඒ හම්බෙන කට්ටන් පොලිෂ් එක නිසා.